සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම කතා කරන්න යන්නේ තවත් වෙබ්සයිට් ඩෙවලොප් කරගන්න. එහෙම නැත්නම් වෙබ්සයිට් ඩිසයින් කරගන්න පුළුවන් තවත් AI tool එකක් ගැන. මම කලින් කතා කරු Lovable AI tool එකයි Antigravity tool එකයි ගොඩක්ම යූස් කරන්න පුළුවන් සම්පූර්ණයෙන්ම වෙබ්සයිට් එකක් ඩෙවලොප් කරන්න. හැබැයි මම මේ අද කතා කරන Figma tool එක ගොඩක්ම යූස්ෆුල් වෙන්නේ UI UX designers ලාට. ඒ වගේම front end side එකේ development කරන කෙනෙක්ට තමයි මේ ගොඩක්ම යූස්ෆුල් වෙන්නේ. මොකද සාමාන්‍යයෙන් front end පැත්ත වෙන ඩිසයින් නැත්නම් ඩෙවලොප්මන්ට් වලට තමයි Figma tool එක යූස් කරන්නේ. ඒක ඩෙවලොපර්ස්ලා ඩිසයිනර්ස්ලා ගොඩක්ම පාවිච්චි කරන tool එකක් Figma tool එක. දීලා තියෙන මේ AI tool එකෙන් පුළුවන් අපිට prompt එකක් යූස් කරලා අපිට ඕන ජී ඩිසයින් එකක් ඩෙවලොප් කරගන්න. එහෙම නැත්නම් ඩිසයිනර් කෙනෙක් අදපු ඩිසයින් එකක් මේ tool එක යූස් කරලා front end side එක සම්පූර්ණයෙන්ම ඩෙවලොප් කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේ tool එක පාවිච්චි කරන්නේ කියලා. මුලින්ම ඔයා Google එකට ගිහිල්ලා Switch search කරගන්න. ඊට පස්සේ ඒගොල්ලන්ගේ official website එකට යන්න. ඔයාලට මේ විදිහේ interface එකක් Figma official website එකට ගියාම බලා ගන්න පුළුවන්. මුලින්ම අපි මේ website එකේ account එකක් හදාගන්න ඕන. git start from free ගිහිල්ලා අපේ email එකකින් log වෙන්න. log වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ පොඩි ප්‍රශ්න ටිකක් අහනවා. ඒ ප්‍රශ්න ටිකට අපි උත්තර දුන්නාට පස්සේ ඒගොල්ලන්ගේ plans ටික අපිට පෙන්වනවා. එතනදී ඒගොල්ලන්ගේ starter plan එකයි professional plan එකයි organization කියලා plan තුනකට තමයි තියෙන්නේ. ඒගොල්ලන්ගේ professional organization කියන plan දෙකම paid option වලින් තමයි අපිට ගන්න පුළුවන්. අපිට free option එකට දෙන්නේ starter කියන plan එක. ඒකේ අපිට free project file හතුනක් හදත හැකි. basic design, prototyping and collaboration කියන options තමයි අපිට දෙන්නේ. advanced option ගන්න නම් අපි pro plan එකට යන්න වෙනවා. අපිට ඕනේ මේ plan එක මොකද මේක අපිට free use කරන්න පුළුවන් option එක විතරයි පාවිච්චි කරන්න මේ AI tool එක පාවිච්චි කරන්න. මේක skip කරලා ගියාට පස්සේ මෙන්න මේ වගේ interface එකකට අපි අරගෙන යනවා. මෙතනදී තමයි අපි සාමාන්‍යයෙන් workstation එක විදිහට පාවිච්චි කරන developers ලා නැත්නම් designers ලා workstation එක විදිහට පාවිච්චි කරන්නේ මෙතන තමයි. මෙතනින් අපිට design ගිහිල්ලා අපි project එකක් create කරලා validate කරගෙන යන්න පුළුවන් මෙතන. මම අද කතා කරන්න යන්නේ මේක use කරලා design එකක් develop කරගන්න යන්නේ නෙමෙයි. මට කතා කරන්නේ මේකේ AI tool එක ගැන. අපි බලමු දැන් කොහොමද මේක AI tool එක use කරන්න කියලා. අපි මේ project එකේ මුලින්ම leave වෙන්න ඕනේ AI project එක use කරන්න. leave වුණාට පස්සේ ඔයාලා වෙන මෙතනින් make කියලා icon එකක් බලා ගන්න පුළුවන් කළු පාට icon එකක්. දන ලකුණක් වගේ තියෙන icon එක. ඊට පස්සේ ඒකට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා සාමාන්‍ය විදිහේ prompt එකක් type කරගන්න පුළුවන් විදිහේ interface එකකට අපි එනවා. එතන අපිට default option වල තියෙනවා model ටික. ඒගොල්ලෝ recommend කරන default option එක. මෙතනින් අපිට model එක වෙනස් කරන්න පුළුවන් cloud is not cloud ලගේ model දෙකක් තියෙනවා. ඊට පස්සේ Gimmi එක තියෙනවා. default option එක තියෙනවා. එතනින් ගියාට පස්සේ අපිට මෙන්න මෙතනින් තමයි වැදගත්ම වැඩේදී. ඔයා හදපු ඩිසයින් එක මෙන්න මෙතනට ඇටච් කරන්න පුළුවන්. ඔයාට දැන් අර ප්‍රොජෙක්ට් එකක් මම ඩෙවලොප් ක්‍රියේට් කරන විදිහ වනේ ඒ ප්‍රොජෙක්ට් එක හදපු ප්‍රොජෙක්ට් එක මෙන්න මෙතනට දාලා අපිට පුළුවන් සම්පූර්ණයෙන්ම ඒ ඩිසයින් කරපු ප්‍රොජෙක්ට් එක මෙන්න මෙතනින් ඩෙවලොප් කරගන්න. මම දැන් ඩිසයින් කරපු ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. මම ඒක මෙතනට දාලා ක්‍රියේට් කරගන්න හදන්නේ. හැබැයි මම මෙතන අපිට තව ඔප්ෂන් එකක් දීලා තියෙනවා add to image හරි files එකක් හරි. ඒ කියන්නේ අපි project එකේ තියෙන විස්තර දාපු file එකක් මෙතනට add කරන්න පුළුවන්. මේ option දෙක use කරලා අපිට මෙතනට project එක ගැන idea එක මෙන්න මේ model එකට දෙන්න පුළුවන්. හරි. දැන් අපි බලමු කොහොමද මේක create කරගන්නේ කියලා අපේ design එකක් use කරලා. කලින් Figma tool එක use කරලා මම design කරපු website එක image එකක් මම export කරගත්තා. මම ඒක දැන් මෙතනට දානවා. මට ඒක ඩෙවලොප් කරලා දෙන්න කියලා. මම ඒක React වලින් ඩෙවලොප් කරලා දෙන්න කියලා කිව්වේ. බලමු මෙයා මොකද්ද කරන්න කියලා. මම default option එකේම තියාගන්නවා මෙයා recommend කරන default option එකේ හින්දා. බලමු මෙයා ඒ විදිහටම design එක දෙනවා. මම ඔයාලට මුලින්ම design එක පෙන්නන්නම් මොනවා වගේ කියලා. මේ design එක සාමාන්‍ය restaurant එකකට හදපු simple design එක. බලමු මේ design එක මෙයා කොහොමද මේ design එක ඩෙවලොප් කරන්නේ කියලා.
දැන් යාක ජෙනරේට් කරන්න පටන් ගත්තා. මම කලින් කතා කරපු ටූල්ස් දෙකම මේ අපිට ෆුල් ප්‍රොජෙක්ට් එක ඩෙවලොප් කරගන්න පුළුවන්. හැබැයි මේකේ අපිට ෆ්‍රන්ට් එන්ඩ් පාර්ට් එක තමයි ඒගොල්ලෝ ඩෙවලොප් කරලා දෙන්නේ. බැක් එන්ඩ් පාර්ට් එකක් ඩෙවලොප් කරන්නේ නෑ මම දන්න තරමින් මේ ප්‍රොජෙක්ට් Figma tool AI tool එකේ. කොහොමද තවල උත්සාහ කරලා බලන්න ෆ්‍රන්ට් බැක් එන්ඩ් පාර්ට් එකක් මම ඩෙවලොප් කරනවා. ඒ මම පාවිච්චි කරලාම තියෙන මේ ෆ්‍රන්ට් එන්ඩ් පාර්ට් එකට තමයි මේක යූස්ෆුල් වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් UI UX ඩිසයිනර් කෙනෙක්ට සාමාන්‍යයෙන් ඩිසයින් එකක් කරාට පස්සේ ඩිසයින් එක ලයිව් ප්‍රොජෙක්ට් එකකින් කොහොමද තියෙන්නේ කියලා බලා ගන්න අතරම මේ AI tool එක ගොඩක් යූස්ෆුල් වෙන්න පුළුවන් කියලා මම හිතනවා. මොකද එයා ක්‍රියේට් කරගත්ත ඩිසයින් එක ඒ ලින්ක් එකෙන් ගෙනහැල්ලා මෙතනට කරාට පස්සේ ඩිසයිනර්ට පුළුවන් සම කෝඩින් දැනුමක් නැතුව එයා ඩිසයින් කර ප්‍රොජෙක්ට් එක ඇත්තම ලයිව් වෙබ්සයිට් එකේ මොන වගේද බලන්න පුළුවන් වෙන්නේ කියලා මෙතනින් ජෙනරේට් කරගන්න. දැන් ප්‍රොජෙක්ට් එක සම්පූර්ණයෙන් ඩෙවලොප් වෙලා ඉවරයි. දැන් බලා ගන්න පුළුවන් අපි හදපු අපි දුන්න ඩිසයින් එකට සමාන ඩිසයින් එකක්ම දීලා නැහැ. හැබැයි ඩිසයින් එකක් දීලා තියෙන පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒවා යූස් කරපු ෆොන්ට් එහෙම වෙනස්. අපි යූස් කරපු එකේ ඩිසයින් එක පෙන්වන්න. මෙන්න මේ ඩිසයින් එක තමයි යූස් කරන්නේ. එයා ඒක වෙනස් කරලා මොකද අපිට මෙතන නව්බා එක මම ඇඩ් කරලා තිබ්බා. ඒක එයා ඒ විදිහට හදලා නැහැ. අපිට ඒක ආයේ chat එකකින්ම තමයි ආයේ ඇඩ් කරන්න වෙන්නේ. මෙතනට ඇඩ් කරලා මම එයාට අපි නෑ කියලා ඉස්සරහින් කොහොමද කියලා දැන් අර මම මේ කිව්වනේ ඒකේ ෆොන්ට් එක වෙනස් කරන්න කියලා මෙන්ෂන් කරලා තියෙන ඉමේජ් එකේ විදිහටම එයා ඒක ඒ තරමට ඒකේ තියෙන විදිහට ෆොන්ට් එක වෙනස් කරනවට දීලා තියෙනවා. හැබැයි මම නව්බා එකත් වෙනස් කරනකොට නව්බා එක ඇඩ් කරලා තිබ්බේ නැහැ කලින්. නව්බා එක දැන් ඇඩ් කරලා තියෙනවා. නව්බා එක මම දාලා තිබ්බා. මෙන්න මෙතනින් සුදු පාට පොඩි ස්ක්වයර් ඩිසයින් එක. ඒ ඩිසයින් එක ඇඩ් කරලා නැහැ. ඒක මට හිතෙන්නේ ආයෙත් chat එකේ මෙන්ෂන් කරලා දෙන්න වෙනවා. යාට ඒක ඇඩ් කරන්න කියලා. මම හිතන්නේ මේක ගොඩක් අපිට කස්ටමයිස් කරගන්න පුළුවන් ප්‍රොම්ප්ට් එක යූස් කරලා. ඒක නිසා මේක මම හිතන්නේ ගොඩක් යූස්ෆුල් වෙන්න පුළුවන්. මොකද මම හිතේ මුලින්ම ඩෙවලොප් කරද්දී මේකට ගොඩක් වෙනස් විදිහට ඩිසයින් එක දුන්නේ. හැබැයි chat කරලා අපිට ඒක ඩිසයින් එක ඒ විදිහටම හදාගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ මෙයත් එක්ක. නැත්නම් සාමාන්‍යයෙන් අපිට ෆ්‍රී ඔප්ෂන් එකේ දීලා තියෙනවා ට්‍රීක් ගන්නක්. දවසකට ඒ දවසක ට්‍රීක් ගන්න ඇතුලේ අපිට ඕන ඩිසයින් එකක් ඩෙවලොප් කරන්න පුළුවන්. මොකද මම ඩිසයින් එකේ දුන්නේ ගෙලින් එක ඩෙවලොප් කරන්න කියලා විතරයි. හැබැයි නිකම් ප්‍රොම්ප්ට් එක දාන්න නැතුව ඩිසයින් එකක් දාද්දී ප්‍රොම්ප්ට් ඩිසයින් එකට අදාළව ඒකේ මෙන්ෂන් කරන්න ඕන දේවල් ටික මෙන්ෂන් කරලා දාන්න. මොකද මම නිකම් මේක මම දැන් මේක ගෙලින් මෙතන මෙන්ෂන් කරේ please develop that design in React කියලා. මේක React එහෙම කෙලින්ම දාන්න නැතුව ඔයා හදපු ඩිසයින් එකේ fully detail idea එකක් මේ chatbot එක දෙන්න වෙනවා. එහෙම නැතුව තෙලින්ම දුන්න ගමන් එයාගේ ඩිසයින් එකක් තමයි හදන්නේ. අර ඒක සාමාන්‍ය විදිහට රීඩ් කරලා යූස් කරලා බලන්න ඕනොත් මේ tool එක මම හිතන්නේ මේක දන්න කට්ටිය නම් Figma යූස් කරන කට්ටිය මේක පාවිච්චි කරලා ඇති. එනස්ලා ගොඩක් සාමාන්‍යයෙන් front end side එකේ development එකක් නැත්තම් ඔයා කරපු ඩිසයින් එක මොන වගේද කියලා බලා ගන්න මේක ගොඩක් යූස්ෆුල් වෙන්න පුළුවන් කියලා මම හිතනවා. right වීඩියෝ එක මම මෙතනින් එන් කරනවා. මොකද මම කියන්න ඕනේ මේ සම්පූර්ණ මේ tool එක designers-ලට ගොඩක් useful වෙන්න පුළුවන්. development පැත්තෙන් ඔයාලා මේ project එකක් කරන design එකක් මොන වගේද කියලා බලා ගන්න. ඊටම තමයි මම හිතන්නේ මේ Figma tool එක මේකලු දීලා තියෙන්නේ. මේක අපිට publish කරන්න පුළුවන්. ඒ වගේම මේක අපිට GitHub එකට ගන්න පුළුවන්. GitHub එතනින් ගිහිල්ලා GitHub option එකෙන් අපිට project එක GitHub එකට repo එකක් විදියට ක්‍රියේට් කරලා මම අර ලවබල් එකෙත් නිව්වා. ලවබල් එකේ තමයි ප්‍රොජෙක්ට් එක ගන්න පුළුවන් GitHub එකට කියලා. මේකෙත් ඒ විදිහම ඔප්ෂන් එකක් දීලා තියෙනවා. GitHub එක කනෙක්ට් කරගෙන ඒකට දාගන්න. ඊට අමතරව මේක අපිට ෂෙයා කරන්න පුළුවන් ලින්ක් එක. තව කෙනෙක්ට බලන්න පුළුවන් විදිහට යාට එඩිට් කරන්න පුළුවන් විදිහට ඔප්ෂන් දීලා ලින්ක් එකක් විදිහට මේක ෂෙයා කරන්න පුළුවන් Figma tool එකේ තුලින්. ඔයාලා මේ වීඩියෝ හොඳයි නම් මාව subscribe කරලා bell icon එක click කරලා වීඩියෝ එක like එකක් දාගෙන යන්න. මගේ වීඩියෝත් එක එකතු වෙලා ඉඳලා හැමෝටම thank you.